හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද කියලා මං හිතනවා. ඇත්තටම ගයිස් මම මේ වීඩියෝ අරගෙන ඉන්නේ සතුටකින් නෙමෙයි. ඒකට හේතුව ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති. ඔයා අපේ channel එකට ගිහිල්ලා බලුවොත් එහෙම අපේ channel එකේ කිසිම වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න හම්බෙන එකක් නැහැ. මේ වීඩියෝ විතරයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි ගයිස් මට contents ඔක්කොම අයින් කරන්න උනා. මොකද YouTube එකෙන් ගයිස් එයාලගේ නීති අලුත් කරලා තියෙනවා. අන්නේ නීති වලට අනුව ඒ වගේ contents ඒගොල්ලෝ YouTube එකට දාන්න දෙන්නේ නැහැ. ඒ වගේ contents YouTube එකට දැම්මොත් එහෙම ඒගොල්ලෝ strike එවලා අන්නේ content එක අයින් කරනවා. ඒ විදිහට guys channel එකකට strikes 3ක් ආවොත් එහෙම ඒගොල්ලෝ අන්නේ channel එකම delete කරලා දානවා. ඒ කියන්නේ YouTube එකෙන් අයින් කරලා දානවා මේ channel එක. ඒගොල්ලන්ගේ subscribe count එකවත් view count එකවත් ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. එයාලගේ නීති වලට යටත්ව content එක හදලා තිබ්බේ නැත්නම් එහෙම ඒගොල්ලෝ channel එක delete කරනවා. ඒ කියන්නේ strikes 3ක් ආවොත් channel එක delete කරනවා. ඔන්න ඔය හේතුවෙන්ද guys මට videos අයින් කරන්න වෙලා තියෙනවා. ඒවම guys අපේ channel එකට මේ වෙනකොට strike එකක් ඇවිල්ලා තියෙන්නේ. තව strikes දෙකක් ආවොත් එහෙම channel එක permanently delete වෙනවා. අපේ channel එකත් එක්ක දිගටම ඉඳලා දන්නවා. මම අවුරුදු 5ක් විතර තිස්සේ තමයි මේ විදිහට YouTube channel එක කරගෙන එන්නේ. ඉතින් මම මුලින්ම ස්තුති කරනවා මාත් එක්ක දිගටම ඉඳපු අයට. ඒ වගේම මම හිතනවා මේ අවුරුදු 5ට ඔයා අපේ channel එකෙන් මොන හරි ඉගෙන ගන්න ඇති කියලා. එහෙම මොන හරි ඉගෙන ගත්ත අයත් මේ වීඩියෝ බලනවා ඇති කියලා මම හිතනවා. එයාලට මම නැවසරක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් බලන එකට. ඉතින් guys ඇත්තටම මේ ප්‍රශ්නේ මට විතරක් නෙමෙයි ගොඩක් channel වලට වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ content type එක කරපු ගොඩක් channel වලට මේ ප්‍රශ්නේ වෙලා තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ වගේම සමහර channel YouTube එකෙන් අයින් කරලා තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙලා ඇති. ඒ ඔක්කොටම හේතුව guys YouTube එකෙන් නීති අලුත් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ නීති වලට යටත්ව අපි content හැදුවේ නැත්නම් එහෙම අපේ content අයින් කරනවා. ඒ වගේ වැරදි දිගින් දිගටම කරොත් එහෙම ඒගොල්ලෝ channel එක අයින් කරලා දානවා. ඉතින් අසතුටකින් හරි guys ඒ වගේ contents අපිට නවත්තන්න වෙනවා. මොකද ඒ වගේ contents දිගටම කරොත් එහෙම අපේ channel එක නැති වෙන්න පුළුවන්. ඒවම guys මම අලුත් channel එකකුත් create කරලා තියෙන්නේ. ඔයාලා මේ වෙනකොට මේ channel එක දන්නවා ඇති. සචියල්ගේ universe කියන channel එක. ඔයාලට පුළුවන් අන්නේ channel එක subscribe කරලා තියාගන්න. මොකද guys හදිස්සි අපේ main channel එක නැති වුණොත් එහෙම ඔයාලා අන්නේ channel එකෙන් තමයි videos අරගෙන එන්න වෙන්නේ. ඒවම guys මෙතෙන්දි කියන්න ඕනේ මම channel එක නවත්තන්නේ නැහැ. ඒගොල්ලන්ගේ නීති වලට යටත්ව මම ඔයාලට content අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එයාලගේ නීති වලට අනුව මම contents අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ හිටිය වගේම අපේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒකම අපේ අනිත් channel එකත් ඔයා subscribe කරලා තියාගන්න. ඒකම guys අපේ අනිත් social media ත් ඔයා follow කරලා තියාගන්න. ඉතින් guys මම නැවසරක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක බලන අයට. මොකද මේ වීඩියෝ එක බලන්නේ guys ඇත්තටම අපේ channel එකෙන් මොන හරි ඉගෙන ගත්ත අය වෙන්න ඕනි. ඒකම අපේ channel එකත් එක්ක මුලින් ඉඳලා ඉඳපු අය වෙන්න ඕනි. එයාලට මම නැවසරක් හිසනමලා ආචාර කරනවා මේ වීඩියෝ එක බලන එකට. ගොඩක් ස්තුතියි. ඔයාලා හින්දා තමයි YouTube එකේ මම මෙච්චර කාලයක් ආපු ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දුගයි මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න උන එකට. ඉතින් මොනවා කරන්නද guys? YouTube එකේ නීති වලට තමයි අපි content අරගෙන එන්න ඕනි. එහෙම නැතුනොත් එහෙම ඒගොල්ලෝ channels අයින් කරනවා. හරි එහෙනම් guys මම මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. මම channel එක නවත්තන්නේ නැහැ. මම ඉස්සරහට මේ YouTube එකේ නීති වලට අනුව videos අරගෙන එනවා. එහෙනම් අපිත් එක්ක දිගටම ඉන්න. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.